හලෝ යාළුවනේ කොහොමද ඔයාලට? වෙනද වගේම සාදරයෙන් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද යන්නේ යාළුවනේ AI rap එකක් හදන්න. මේ දවස් ටිකේම ඔයාලට මම AI වීඩියෝ AI ස්කේල් හදන හැටි AI වීඩියෝ එකක් දැම්මේ නෑනේ. AI වීඩියෝ එකකුත් මම ඉස්සරහට ගේන්නම්. AI ෆොටෝ එකකුයි AI ස්කේල් එකයි හදන විදිය තමයි කියලා දුන්නේ. අද ඔයාලට කියලා දෙන්න යන්නේ AI rap එකක් හදන හැටි. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. Let's go. හරි යාළුවනේ. ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන Google එක හරි නැත්නම් Google Chrome එක හරි ඕපන් කරගන්න. මම නම් Google එක තමයි ඕපන් කරගත්තේ. ඊට පස්සේ ඔයා සර්ච් බාර් එකේ Suno AI කියලා සර්ච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ ෆෝන් එකේ උඩින් එන link එක තමයි. ඒකේ තියෙන ඔය තැඹිලි පාට වෙබ්සයිට් එකට යන්න මුලින්ම තියෙන එක. ඒකට ගියාම ඔයාගේ කනෙක්ෂන් අනුව තමයි එන්නේ. මගේ කනෙක්ෂන් පොඩ්ඩක් අවුල් නිසා තමයි වෙලාව කියන්නේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. එතන ඔය යටම තියෙන බාර් එකේ ඔයාලට පේනවා ඇති මැද තියෙන තැඹිලි පාට අයිකන් එකක්. ඒක ක්ලික් කරාම ඔයාලට ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් ආයිත් එනවා. එතෙන්ට ගියාම ඔයා බෑක් වෙන්න පොඩ්ඩකට ඊට පස්සේ Gemini එකට හරි ChatGPT එකට හරි ඔයා ලොග් වෙන්න ඕනේ. ඊට පස්සේ ChatGPT එකේ ඉන්ටර්ෆේස් එක ආවම ඔයා සර්ච් බාර් එකේ ගිහිල්ලා ඔයාට ඕන විදිහේ රැප් එකක් ඔයා ගැන නැත්නම් අම්මා ගැන තාත්තා ගැන ඔයාගේ හිතේ තියෙන රැප් එක හදාගන්න ඔයාලට පුළුවන් ප්‍රොම්ප්ට් එකක් ඉල්ල ගන්න ChatGPT එකේ. මම නම් ටයිප් කරේ රැප් එකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ මට ආපු රැප් එක මට හරි ගියේ නෑ. ඔයාලට පෙනෙයි ඒ රැප් එක මට එච්චර හරි ගියේ නැති නිසා මම ආයෙත් ටයිප් කරගන්නවා අම්මා ගැන රැප් එකක් දෙන්න කියලා. ඔයාලට ඒක ඉස්සරහදී බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට ඔන්න ඔය වගේ අම්මා ගැන එන රැප් එක ආවම ඔයා ඒක කොපි කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා යන්න අර කලින් වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එකට. ඊට පස්සේ එතනදී ඔයා ඒ කොපි කරගත්ත එක පේස්ට් කරාම ඔන්න ඔයාට ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒක යාළුවනේ ඔයාලට එක එක වොයිස් වලින් ඔයාගේ රැප් එක අහන්න පුළුවන්. දැන් මම එකක් දාන්නම්. ඔයා ඒක අහලා බලන්න. ඔයාට හොඳ නම් ඔයාත් ගිහින් ඒ වෙබ්සයිට් එකේ හදලා බලන්න යාළුවනේ. මගේ ෆර්ස්ට් ක්වීන් හින වෙන කිව්ව මම ලවුන සීන් හිතට දුක ගැන මෙය ගන්න අවශ්‍ය මම හරියට නගින එයලග තමකේ පෙපුර නිදන්න නැති වෙච්ච කාලේ මගේ අනාගතය යතය. දැන් ඔයාලට මම වෙන සින්දුවක් දාලා පෙන්නන්නම්. ඒකේ රැප් එකෙත් යාළුවනේ රැප් එකේ පොඩ්ඩක් වචන එහෙම වෙනස් වෙලත් එනවා. පංචි කලේ මම අන්දන හදුවම්මා ඔබේ සුරුවත මගේ හිස මත තිබුණා මම නිදගන්න ඔබ නිදගන්න එපා. ඊට පස්සේ යාළුවනේ ඔයාට ඔය සින්දුව ගාව එහා පැත්තෙන් ඩොට් තුනක් පේනවා. තියන්න ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් සින්දුවේ යට තියෙනවා එන එකේ ඩවුන්ලෝඩ් කියලා. ඒක ඩවුන්ලෝඩ් කරලා MP3 එකක් විදියටද කොහොමද කියලා ආවම ඔයා ඒක සිලෙක්ට් කරාම ඔන්න ඔය වගේ තරක් එනවා. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වේ දීලා ඔයාගේ සින්දුව ගැලරියටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝ බලන්න දිගටම සෙට්ලා ඉන්න. එහෙනම් යාළුවනේ අද මේ වීඩියෝ එක ඉවරයි. අපි ගියා.